අයිබෝන් ඔයාලා ඔක්කොටම ඔන්න අද මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මගේම රෙසිපි එකක් වෙන මේ golden body butter එක කොහොමද ඔයාලටත් ලේසියෙන්ම ගෙදරදී හදාගන්න කියලා මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් හරියම ලස්සන මේ body butter එක ඔයාලට දැක්කම තාසිත නැති අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා වගේ කැරට් අලයක් ගන්න ඕනේ. හොඳ නැවුම් ටිකක් ලොකු කැරට් අලයක් ගන්න. අර ටිකක් තැඹිලි පාට වැඩි ගතිය තියෙන කැරට් අලයක් ගන්න පුළුවන් නම් වඩා සුදුසුයි. ඉතින් ඒක හොඳට පිරිසිදු කරගෙන පොත්ත ඉවත් කරන්න නැතුව හොඳට ග්‍රේට් කරගන්න. පොත්ත ඉවත් කරත් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මම කියන්නේ පොත්ත ඉවත් කරන්න නැතුව ගොඩක් හොඳට පිරිසිදු කරලා ගන්න. මේ වගේ ග්‍රේට් කරගත්තට පස්සේ ඊළඟට අපිට ඕන වෙනවා හොඳ නැවුම් මේ වගේ අමු කහ කෑල්ලක්. අමු කහ අලයක් අවශ්‍ය වෙනවා. ටිකක් ලොකු අලයක් ගන්න. මේට වැඩි ටිකක් ලොකුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකත් හොඳට පිරිසිදු කරලා පොත්තේ ඇව්වත් කමන්නේ නැත්නම් ওই විදියටම ග්‍රේඩ් කරත් ප්‍රශ්නයක් නැහැ. හොඳට ඒකත් ග්‍රේඩ් කරලා ගන්න ඕනේ. හරිද? ඉතින් මේ විදිහට මේක තමයි ප්‍රධානම අමුද්‍රව්‍ය දෙක අපිට මේක බොඩි බටර් එක හදන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ ටික හොඳට ග්‍රේඩ් කරලා අරගෙන තියාගන්න. ඒ කියන්නේ මේ කැරට් වලිනුයි අමු ගහ වලිනුයි වෙන්නේ අපේ හැමේ ලස්සන වැඩි කරනවා, හැමේ මොයිස්චර් ගතිය වැඩි කරනවා. ඒ වගේම මේ බීටා කැරොටින් දෙකේම තියෙන හින්දා අපේ හැම ගොඩක් ලස්සන වෙනවා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට මම මේ ಜಾති දෙක වෙන් කරගත්තා. අමු කහයි කැරටුයි. ඒ විදිහට වෙන් කරගත්තට පස්සේ ඊළඟට අපිට අවශ්‍ය වෙන දේ තමයි ඔයිල් වර්ගයක්. මම මෙතනදී පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල් එක. ඔලිව් ඔයිල් ගොඩක් අයට නැත්තම් සමහරන්ට ගන්න අමාරුයිනේ ටිකක් මේක මිල අධික හින්දා තල තෙල් තමයි අපේ ලංකාවේ අයට ගන්න පුළුවන් හොඳම දේ. එහෙමත් නැත්තම් සුදු පොල් තෙල්. සුදු පොල් තෙල් ගන්නවා නම් මම මෙතනදී මම ගන්න බ්‍රෑන්ඩ් එකක් කියන්නම්. බරකක් කියලා තියෙනවා සුදු පොල් තෙල් බ්‍රෑන්ඩ් එකක්. ආයුර්වේද බෙහෙත් කඩවල ගොඩක් තියෙනවා. ඒ වගේම සුපර් මාකට්ස් වලත් තියෙනවා. ඒක ගන්න පුළුවන්. එහෙම නැත්තම් සුදු පොල් තෙල්ලක ඔයගොල්ලන්ට ගෙදර හින්දලා ගන්න පුළුවන් පොල් තෙල් ටිකක් තියෙනවා නම් අනිත් ගොඩක් හොඳයි. එතකොට ඔයගොල්ලන්ගේ හැමටත් ඒක ගොඩක් හොඳයි. අනිත් එක විශ්වාසයිනේ. ඉතින් එහෙම නැත්තම් තල තෙල් ගන්න. ඉතින් ඒ Taman කැමති ඔයිල් වර්ග අරගෙන මේකට ආමන්ඩ් ඔයිල් දාන්න පුළුවන් නම් වඩා හොඳයි. ආමන්ඩ් ඔයිල් ටිකක් මිලයිනේ. හින්දා අමාරු හින්දා මේ ඔයා කැමති ඔයිල් එකක් ගන්න. ඉතින් මෙතනදී තෙල් කාලක ප්‍රමාණයක් වගේ මම දාගන්නවා. ඒ කියන්නේ මම දැන් මේ ග්‍රේට් කරගත්ත කැරට් ටිකයි ඒ වගේම අමු කහ ටිකයි වැහෙන ප්‍රමාණයට වගේ තමයි මම මෙතනදී ඔයිල් යොදාගන්නේ. ඔයිල් යොදාගන්න එක ඒක තමන්ගේ හිතේ හැටියට ගන්න. මොකද ඔයා ගන්න කැරට් අලේ ප්‍රමාණයට සමහරට මේ තෙල් ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. ඒක තමන්ට අයිඩියා එක එනවා මොන වගේද ගන්න ඕනේ කියලා. මොකද මේක DIY ප්‍රොජෙක්ට් එකක් නේ. හරිද? ඊට පස්සේ මේක අඩු ගින්දරේ ලාවට රත් වෙන්න දෙන්න ඕනේ. ඒ වගේම කියන්න ඕනේ මේකට පාවිච්චි කරන භාජනය ඔයා කෑම උයන එකක් නම් ගන්න එපා. මොකද ඒක එතකොට ඒකේ ස්මෙල් එක වෙනස් වෙනවා. සමහර වෙලාවට ඒක මිරිස් දාලා උයන එකක් නම් සමහරට ස්කින් එකේ දැවිල්ලක් එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේකටම විශේෂ වූ භාජන ඔයගොල්ලෝ තියාගන්න. එහෙම නැත්නම් අලුත් භාජනයක් ගන්න. නන් ස්ටික් භාජනයක් ගන්නවා නම් තමයි වඩා හොඳ වෙන්නේ. ඒක ගොඩක් හොඳයිනේ. එහෙමත් නැත්නම් මැටි භාජනයක් ගන්න. මැටි භාජනයක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. හැමෝටම නැති හින්දා ඉතින් නන් ස්ටික් එකක් පාවිච්චි කරනවා නම් ඕකේ. ඉතින් මේ වගේ හොඳට කූරු ගන්න මේ ಜಾති දෙකම දාලා ටිකක් මේක ලාවට අර රත් වෙන්න වගේ තියන්න. ගින්දර වැඩි කරන්න එපා. මේ විදිහට කූරු ගා ගන්න. මේ බොඩි බටර් එක හදන හැටි මම ඔයගොල්ලන්ට මීට අවුරුද්දකට කලින් වගේද මන් දන්නේ ඊටත් වැඩිද මන් දන්නේ මම දැන් මේ ඔයගොල්ලන්ට දාන්නම් කියලා ඊට පස්සේ මේකේ පොඩි ක්ලිප්ස් වගේ එක පොඩි නැතිවීමක් වුණා. ඒ කියන්නේ මට ඒව හොයාගන්න බැරුණා මගේ කම්පියුටර් එකේ.
ඉතින් ඒ හින්දා තමයි මට දාගන්න බැරුණේ. ඊට පස්සේ ඔයගලන්ට කොහොම හරි හැමෝම ඉල්ලනවා බොඩි බටර් එක දාන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ රික්වෙස්ට් එකක් හින්දාම තමයි මම මේක ආය අලුතෙන් හදලා දාන්නේ. ඉතින් මේ විදිහට ලාවට තැම්බීගෙන එනකොට ඔයගොල්ලෝ මේ ගින්දර නම් වැඩි කරන්න එපා. මම තව තෙල් ටිකක් දානවා. මොකද මට හිතෙනවා මේ තෙල් මදි කියලා. ඒක ඔයගොල්ලන්ට දැනෙනවා. ඒ කියන්නේ Tamanට හදනකොට තේරෙනවා. මම තව තෙල් ස්වල්පයක් යොදා ගන්නවා. තව ඔයගොල්ලන්ට ඕන නම් මෙතනදී ආමන්ඩ් ඔයිල් එක ඒ වගේම ඔලිව් ඔයිල් එක මික්ස් කරලා වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එකට එක අනුපාතෙට එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් ඔයිල් වර්ග 2-3ක් කලවම් කරලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් හොඳ වෙනවා මිසක් ඒකේ අහිතකර භාවයක් එන්නේ නැහැ. මේ ආකාරයට මද ගින්න ගොඩක් වෙලා යනවා මේ වැඩේට. ඒ හින්දා මද ගින්නෙම මේක හොඳට අර කැරට් වල තියෙන සාරය තෙල් එකට උරා ගන්න දෙන්න. අමු කහවල තියෙන සාරය මේ තෙල් එකට උරා ගැනීමක් තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙම කරන්න. සමහරු අහනවා කොහෙන්ද හොඳ ඔලිව් ඔයිල් එක එහෙම ගන්න පුළුවන් කියලා. ඉතින් ලංකාවේ ගන්නවා නම් සුපර් මාකට්ස් වල තමයි හොඳ ඔලිව් ඔයිල් එකක් තියෙන්නේ. ඉතින් මේ විදිහට ගන්න ඔලිව් ඔයිල් ගොඩක් වෙලාවට ලංකාවේ ගණන් වැඩි. ඒ හින්දා මම කියනවා වගේ තල තෙල් එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් පොල් තෙල් එක පාවිච්චි කරන්න. ඒ වගේම තල තෙල් එක ගනිද්දී උනත් හොඳ නමක් තියෙන ආයුර්වේද බෙහෙත් බඩු කඩේකින් ඒක ගන්න පුළුවන් නම් තමයි හොඳ. නැත්නම් සමහර ඒවා කලවම් කරපු ඒවා තියෙනවා. නියම ප්‍රමිතියක් නැති ඒවා තියෙනවා. හොඳට මේ දේවල් ප්‍රතිඵල ලබා ගන්න නම් ඔයගොල්ලෝ හොඳ අමුද්‍රව්‍යම පාවිච්චි කරන්න ඕනේ. ඒකට තමයි හොඳ ප්‍රතිඵල ඔයගලන්ට ලැබෙන්නේ. ඉතින් මේ විදිහට හොඳට මේක අර වැහෙන්න වගේ තෙල් එක දාලා ඊට පස්සේ ලාවට රත් වෙන්න තියන්න ඕනේ. තියලා ඕගලන්ට පේන්නේ දැන් මම මේ වීඩියෝ එකේ ටිකක් මේ වීඩියෝ එක දික් වෙයි. මොකද ඕගොල්ලන්ට මේක හරියට හදාගන්න ඕනේ හින්දා මම මේක ඒ විදිහටම හරියට ගොඩාක් එඩිට් කරන්නේ නැතුව දානවා. එතකොටනේ ගොඩක් අයට අවබෝධ වෙන්නේ. මොකද සමහර අයට නැත්තම් ගොඩාක් ගැටලු ඇති වෙනවා. මොකද මගේ ඕනම වීඩියෝ එක මම සෑහෙන ඩීටේල්ස් ඇතුව මේ දේවල් කිව්වත් ගොඩක් අයට ප්‍රශ්න එනවා. ප්‍රශ්න නොහිටින්න තමයි මම මේ හැමතිස්සෙම ඔයගලන්ට නැවත නැවතත් පැහැදිලි කර දීදී කියන්නේ. ඒ හින්දා මේක මුලින් ඉඳන් අගටම හරියට බලලා ඔයගල හරියට හදාගන්න. දැන් සෑහෙන්න වෙලා අපි ලිපේ තියාගත්තට පස්සේ මේ විදිහට කූරු ගා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මේ වගේ බුබුලු දානවා. එතකොට ටිකක් ලාවට වගේ තියෙන්න අරින්න මදකින්නේ. ඒ වගේම කියන්න ඕනේ මම මේ බොඩි බටර් එක මගේ පාවිච්චියට හදලා ප්‍රතිඵල ගාරගෙන ඉතින් ඕගොල්ලන්ටත් මගේ රහස් කියන දෙන කෙනෙක් නේ මම. ඒ වගේම කියන්න ඕනේ මම කවදාවත් මේ දේවල් සෙල් කරන්නේ නැහැ. දැනට කරන්නේ නැහැ. ඉස්සරහට කොහොම වේද දන්නේ නැහැ. මට හිතුනොත් මම කරනවා. නමුත් මේ දේවල් මම කරන්නේ නැහැ. ගොඩක් අය මගෙන් අහනවා මේවා විකුණන්න තියෙනවද? එහෙම කියලා. නෑ මේක මගේම රෙසිපි එකක්. මම මේක ඔයගලන්ට නිකම් දෙන්නේ. මගේ සතුට ඒකයි. මමත් කැමති ඔයගොල්ලෝ ලස්සන වෙලා සතුටින් ඉන්නවා බලන්න. ඒ හින්දා තමයි මේ දේවල් මම ඔයගලන්ට කියලා දෙන්නේ. ඉතින් මං හිතනවා මේ රෙසිපි එක කවුරුත් කොපි කරන්න නැති වෙයි කියලා. මොකද මම මෙච්චර දවසකට හදපු ගොඩාක් දේවල් එහෙම වෙලා තියෙනවා. නමුත් මං කාටවත් මුකුත් කියන්න ගිහින් නැහැ. ඒක තමන්ගේ මන් දන්නේ මොකක්ද ඒකට කියන්න ඕනේ කියලා. මම කියන්නේ එහෙම කරන්න එපා කියලා. මොකද තව කෙනෙක්ගේ දෙයක් එහෙම කොපි කරලා ගන්න එපා. මොකද තමන් විසින්ම දෙයක් හදලා දෙයක් ඉදිරිපත් කරන්න. ඒක තමයි වඩා වටින්නේ.
ඉතින් හරි. මේ විදිහට කූරු ගන්න ඕනේ. ඒ කූරු ගාලමට පස්සේ ඔයගලන්ට පේනවා අර උඩට තෙල් එක එනවා වගේ. ඒ වගේම කැරට් එක අමු කහයක තැම්බිලා වගේ තියෙනවා. තෙල් එකේ හොඳට තැම්බිච්ච ගතිය වගේ තියෙනවා. ඔයගලන්ට පේනවා. ඊට පස්සේ මම මෙතනට එකතු කරනවා සුදු හඳුන්. හොඳ සුදු හඳුන් ඔයගොල්ලෝ බෙහෙත් බඩු කඩේකින් මිලදී ගන්න. මම මෙතනදී සුදු හැඳුන් හැඳි දෙකමාරක් වගේ දානවා. ඒක තමන් කැමති පරිදි. ඔයාට ඕනනම් මේක තව වැඩි කරගන්න. ඒකත් ප්‍රශ්නයක් නැහැ. මේක තමන් විසින් හදන එකන්නේ. DIY කියන්නේ ඒකනේ. ඉතින් ඒ හින්දා තමන්ට කැමති ප්‍රමාණය යොදන්න පුළුවන්. හරිද? මෙතනදී කුරුලෑ වගේ එන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් කරාබු නැටි දෙකක් විතර එකතු කරන්න. මම මෙතනදී නම් දාන්න යන්නේ නැහැ. මේකට කුරුලෑ එන කෙනෙක්ට ඒක ඕකේ. එතකොට ඒ ප්‍රශ්නෙත් නැති වෙනවා. ඉතින් සුදු හඳුන් එකතු කරාටත් පස්සේ මම මේක හොඳට තවත් අර බුබුලු ලාවට දාන්න මද ගින්නේ. ගොඩාක්ම ගින්දර අඩු ගින්දරේ තියෙනවා. හරිද? දැන් මේ ගින්දර අඩු කරලා හොඳට නිවෙන්න දුන්නාට පස්සේ තමයි ඔයගොල්ලන්ට මේ දැන් පේන්නේ. තෙල් ටික උඩට ඇවිල්ලා තියෙනවා. මම ඒ තෙල් ටික වෙනම වෙන් කරගත්තා ඔයිල් එකක් විදිහට. ඊට පස්සේ මෙන්න මේ ප්‍රමාණය තමයි ගන්න ඕනේ අපේ බොඩි බටර් එකට. හරිද? ඒ කියන්නේ තෙල් ලාවට තියෙන අර කැරට්ුයි ඒ වගේම කහ කෑලි ටිකයි. තෙලුත් තියෙනවා. ඔයගලන්ට එහා පැත්තෙන් පේනවාදී මම මේකේ ආපු තෙල් එක වෙනම වෙන් කරගෙන තියෙනවා. ඒක කැරට් කහ ඔයිල් එක විදිහට ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් ගොඩාක් හොඳයි. ඒ කියන්නේ හැම ගොඩාක් ලස්සන වෙනවා, සුවපත් වෙනවා. හැමේ තියෙන පැල්ලම් යනවා, හැමදේම වෙනවා. ඉතින් ඊට පස්සේ හරි මේ වගේ තෙත නැති හොඳට වේලිච්ච බ්ලෙන්ඩර් කප් එකට මේක දාගන්න ඕනේ. දාගෙන අපිට ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ ක්‍රීම් එකක් වෙන විදිහට. හරිද? දැන් ඔයගලන්ට දකින්නදී මගේ අතේ මම අර තෙල් එක ටිකක් ගාගෙන තිබ්බා. බලන්න මොන තරම් ලස්සන කලර් එකක් දෙන්නේ කියලා. මම හරිම ආසයි මේ මම හදාගන්න දේවල් වලට. ඉතින් ගොඩක් අය මගෙන් මේ ගැන අහනවා. ඒක ඉතින් මම ගොඩක් අයට කියලා දෙනවා මගේ දැක්කහම. ඉතින් ඒ හින්දා තමයි මම මගේ ආදරණීය ඔයාලටත් මේ දේවල් හැමදාම කියලා දෙන්නේ. ඉතින් ඔයාලත් මේ බොඩි බටර් එක හදාගනිද්දී වැඩි ප්‍රමාණයක් හදන්න එපා. මේ මම හදන ප්‍රමාණයම හදාගන්න බලන්න. මොකද මේක මාසයකටත් වැඩිය පාවිච්චි කරන්න පුළුවන් මුළු බොඩි එකටම. මම නම් සාමාන්‍යයෙන් ඇඟටයි මූණටයි දෙකටම පාවිච්චි කරනවා. ඒක මට එහෙම ගැටලුවක් නැති හින්දා ඒක තමන්ගේ කැමැත්ත පරිදි. ඔයාටත් මූණට අවශ්‍ය නම් මූණට ගන්නත් පුළුවන්. නැත්නම් ඇඟේ කකුල් වල අතපය වල ගන්නත් පුළුවන්. දැන් අපි මේ ටික ඔක්කොම මේකට දාගත්තා. දැන් හොඳට බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. ක්‍රීමි එකක් වෙන විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්න. අනික මේක රස්නෙන් කරන්න එපා. අර කලින් මං කිව්වා වගේ හොඳට නිවෙන්න අරින්න. නිවෙන්න ඇරියට පස්සේ තමයි මේ දේ මේ විදිහට කරන්න ඕනේ. මේ පේනව නේද? හොඳට ක්‍රීම් එක වගේ අපිට ඇවිල්ලා තියෙනවා ඒක. දැන් අපි මේක මේ පෙරා ගන්න ඕනේ. දැන් මේකෙන් එන ඔයිල් එක ඔයගලන්ට පේනව නේද? මේක ලස්සන ඔයිල් එකක් ඉන්නේ මේක පෙරා ගන්න ඕනේ. මම මෙතනදී මට ලේසිම දේ තමයි හොඳට පිරිසිදු කරගත්ත හොදලා පිරිසිදු කරගත්ත
මගේ පරණ මේස් එකක් තමයි මම මෙතනදී පාවිච්චි කරන්නේ. හරිම ලේසි ඒ වැඩේ. පෙරා ගන්න නැත්නම් ඔයගොල්ලන්ට පිරිසිදු වෙන එකක් රෙද්දක් හොයාගන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඉතින් මේ වගේ එකක් පිරිසිදුට ගන්න පුළුවන් නම් ඒක තමයි වඩා හොඳ. Tamante ලේසි විදියට කරගන්න. ඉතින් මේක හොඳට මේස් එක දැම්මම ගන්න පුළුවන්. මේකේ අර හොඳට අර තියෙන යොදය වගේ එන්නේ. ඔයාගොල්ලන්ට මගේ අතේ පේනවා ඇති. එතන තමයි හොඳම හරිය තියෙන්නේ. ඒ හින්දා ක්‍රීමි ගතිය වගේ එන ටික තමයි ගන්න ඕනේ. ඉතින් හොඳට මේක මිරික ගන්න. නැත්තම් අහක දාන්න එපා අපරාධනේ. මහන්සියෙන් හදපු දේවල් නේ හින්දා පුළුවන් උපරිම ටික ගන්න මිරිකලා. එතකොට මේ වගේ එනවා බලන්න හරි ලස්සනයි ඒකත්. හොඳ ක්‍රීමි එකක් වගේ එනවා. හොඳට ගන්න. මේ මේස් එක දැම්මම හරිම ලේසි මේ වැඩේ. අනිත් එක කියන්න ඕනේ මේ භාජනත් වේලිච්ච භාජන ගන්න. හොඳ වියලිව තියෙන භාජන ගන්න. වතුර තියෙන්න අරින්න එපා. එතකොට බොඩි බටර් එක නරක් වෙන්න බලනවා. දැන් අපි ඔක්කොම පෙරාගෙන ඉවරයි. ඒක අර සාරේ ඔක්කොම මිරිකගෙන ඉවරයි. දැන් මේ ඔයාලට පේන්නේ බී වැක්ස් එක. මේක අපිට අවශ්‍යම වෙනවා බොඩි බටර් එක හදන්න. බී වැක්ස් එක ඕගොල්ලන්ට ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන්. Amazon වල තියෙනවා. ඒ වගේම තව ඔන්ලයින් ගන්න පුළුවන් ඕනම සයිට්ස් වල වගේ තියෙනවා. අන්තර්ජාලයේ ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න බී වැක්ස් ගන්න පුළුවන් තියෙන්නේ කොහෙද කියලා. එතකොට මේ වගේ පොඩි ෆ්ලෙක්ස් වගේ එනවා, චූටි චූටි බීඩ්ස් වගේ එනවා. එහෙමත් නැත්නම් අර පොඩි පොඩි කැට වගේ එනවා. එක එක විදිහට එනවා බී වැක්ස් එක. ඒක ඔයා ගන්න බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙනවා. ඉතින් හොඳ බ්‍රෑන්ඩ් එකක් රිවිව්ස් බලලා හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න. හරිද? එතකොට බී වැක්ස් එකෙන් තමයි ගොඩක් මේ අපේ බොඩි බටර් එක හයි කරන්නේ. ඒ වගේම මම මෙතනදී ආමන්ඩ් ඔයිල් ටිකක් යොදා ගන්නවා. බින්දු මං හිතන්නේ මම මෙතන 10ක් 15ක් විතර දානවා. ටිකක් වැඩිපුර දා ගන්නවා. එතනින් ගියාම බී වැක්ස් එක ඔයගොල්ලන් දැක්කනේ මේ තේ හැන්දක් වගේ ප්‍රමාණයක් වගේ තමයි දාගත්තේ. ඒක මම තව ඉස්සරහට කියන්නම්. තව වෙන්න ඕන විදිහක් තියෙනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ෂියා බටර් එක. මේ ඔයගොල්ලෝ දකින්නේ ෂියා බටර් එක. මේක ගොඩක් අර එළඟි තෙල් එකට හුරුයි. මේකේ ගොඩාක්ම හරිම හොඳයි අපේ හැමට. අපේ හැම ගොඩාක් ලස්සනම තරුණ බව රැකදීලා හැමේ අර දීප්තිය වැඩි කරන ගොඩක් ඔය බොඩි බටර්ස් වල ඒ වගේම හොඳ ටිකක් මිලාදික ක්‍රීම් වල ගොඩාක් වෙලාවට අඩංගු වෙන දෙයක් තමයි ෂියා බටර් එක. ෂියා බටර් එක කොණ්ඩෙට හැමට හැම දෙයකටම පාවිච්චි කරන දෙයක්. බියුටි ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන මේ ක්‍රීම් වර්ග නිෂ්පාදනයේදී මේ ෂියා බටර් එක යොදා ගන්නවා. මේකත් ඔයගොල්ලන්ට ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන්. Amazon වල තියෙනවා. මමත් මේවා ගන්නේ Amazon වලින් තමයි. ඉතින් ලේසියෙන්ම අපිට මේවා ගන්න පුළුවන්. ඉතින් ෂියා බටර් එකකින් මම හැඳි දෙකක ප්‍රමාණය වගේ යොදාගත්තා. මගේ තෙල් එකේ ප්‍රමාණයට තමයි මම ඒක යොදාගන්නේ. ඔයාලට මේක තව ටිකක් වැඩිපුර යොදා ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම ෂියා බටර් එකකින් වෙන්නේ හැමේ මොයිස්චර් ගතිය වැඩි කරනවා. හැමේ දීප්තිය වැඩි කරනවා. හැමේ අර බවුන්සි ස්කින් එකක් කියන්නේ. අන්න ඒ ගතිය එන විදිහට ලස්සනට හැම ලස්සන කරනවා. ඒ කියන්නේ හැමේ ඇදෙන සුළුභාවය වැඩි කරනවා. හරිම හොඳයි මේක ස්කින් එකට. ඔයගොල්ලෝ ෂියා බටර් වල තියෙන බෙනිෆිට්ස් මොනවාද කියලා සර්ච් කරලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊළඟට මම කරන්නේ මේ ඔක්කොම ටික දැම්මට පස්සේ මේක ඩබල් බොයිල් කරන්න තියෙනවා. ලිපේ වතුර භාජනයක් තියලා ඊට උඩින් මේ මම අපේ ඔයිල් එක ඊට උඩින් තියලා මේ බී වැක්ස් එක ෂියා බටර් එක මෙල්ට් වෙන්න හරින්න ඕනේ. හරිද? ඔයගලන්ට පේනවා දැන් ටික ටික මෙල්ට් වෙලා තියෙන ෂියා බටර් එක කොහොමද ඉක්මනට මෙල්ට් වෙනවා. බී වැක්ස් එක තමයි අන්තිමටම මෙල්ට් වෙන්නේ. දිය වෙන්නේ. ඉතින් ඔය විදිහට ඔක්කොම ටික හොඳින් මේ දිය වුණාට පස්සේ මම මෙන්න මේ වගේ භාජනයකට දාගන්නවා. ටිකක්
ගැඹුර තියෙන ඉඩ තියෙන භාජනයකට දාගන්නවා. දාගෙන මේක ටිකක් නිවෙන්න හරිනවා. හොඳට නිවෙන්න හරින්න ඕනේ. පොඩ්ඩක්වත් රස්නේ තියන්න බෑ. නිවුනට පස්සේ මම මේකට එකතු කරනවා ග්ලිසරින්. නිවුනට පස්සේ තමයි ග්ලිසරින් එකතු කරන්නේ. ග්ලිසරින් වලින් මම අර කිව්වා වගේ ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ මගේ කලින් වීඩියෝස් බලවම ග්ලිසරින් මොනවටද ගන්න කියලා. සමේ තෙතමනේ ඇති කරනවා, සම ආරක්ෂා කරනවා. ඒ වගේම මේ දේවල් වල අඩංගු හැම දෙයක්ම හැමට උරා ගන්න පහසු කරනවා. ග්ලිසරින් වලින්. ග්ලිසරින් උත් හැන්දක ප්‍රමාණයක්, හැඳි භාගයක ප්‍රමාණයක් වගේ යෙදුවත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඒක යොදලා මම මේ හොඳට තෙල් එක ආයෙ කලවම් කරලා ඊට පස්සේ පියනකින් හොඳට වහලා මේ විදිහට මම මේක ශීතකරණයේ තියනවා. ශීතකරණයේ මම මේක පැය 2ක් පැය 3ක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. පැයනොත් මේක හයි වෙනවා. ඒ වුණාට පැය 2-3ක් තිබ්බම වඩා හොඳයි. මේ ඒ වෙලාව තිබ්බට පස්සේ තමයි ඔයගලන්ට පේනවා නේද? ක්‍රීම් එකක් වගේ තමයි පේන්නේ. නමුත් මේක හයියයි. පොඩ්ඩක් තෙල් ගතිය පොඩ්ඩක් එබෙන ගතිය වගේ තියෙනවා. ඔයගලන්ට පේනව නේද? මෙන්න මේ පදම වගේ එන්න ඕනේ. ඒ කියන්නේ හොඳට ඔයගොල්ලෝ ශීතකරණයේ තිබ්බට පස්සේ මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අපිට කරන්න තියෙන්නේ මේක බීට් කරගන්න එක. මම මෙතනදී සාමාන්‍යයෙන් මම ක්‍රීම් වර්ග හදන කෙනෙක් හින්දා මම ස්ටික් බ්ලෙන්ඩර් එක යොදා ගන්නවා මෙතනදී. හැමෝටම ක්‍රීම් වර්ග හදන මේ ස්ටික් බ්ලෙන්ඩර් එක නැහනේ. ඒ හින්දා ඔයගලන්ට බීටර් එක ඔයගොල්ලෝ කේක් හදන්න පාවිච්චි කරන බීටර් එක යොදා ගන්න පුළුවන්. ඒකෙන් මේ විදිහට හොඳට හිමින් මේවා කරලා මික්ස් කරලා ඔයගලන්ට පුළුවන් ටික වෙලාවක් යනකොට මේකේ වැඩි කරලා මේ වේගය වැඩි කරලා හොඳට බීට් කරන්න. මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලන්ට මෙතන අර ඔයගොල්ලන්ගේ වැරදිලාවත් බොඩි බටර් එක මේ විදිහට එන එක ටිකක් දියාරු ගතියට තිබ්බොතින් මගෙත් මෙතන පොඩ්ඩක් දිය ගතිය වගේ ආවා. එතකොට මම කරේ තව හැන්දක් වගේ බී වැක්ස් එක යොදාගත්තා. බී වැක්ස් එක යොදාගත්තට පස්සේ වෙන්නේ මෙතනදී ආයේ ඒක thickness එක වැඩි වෙන එක. ඝනකම වැඩි වෙන එක. කියන්නේ ටිකක් මේක තව ඝනකම් වෙනවා, හයි වෙනවා. ඉතින් මට මෙතනදී තේරුණා ටිකක් මදි වගේ කියලා. ටිකක් අර ලෝෂන් ගතියට වැඩි, ක්‍රීමි ගතියට අඩුයි හින්දා මම මෙතනදී නැවත සැරයක් යොදාගත්තා බී වැක්ස්. මම මේ වීඩියෝ ක්ලිප් එක මගේ අතින් නැති වෙලා ඒක නැහැ. එන්න මම ඔයගලන්ට දැන් කියනවා. එතකොට ඔයගලන්ට තේරුම් යනවනේ. බී වැක්ස් එක ආයෙ දාන්න ඕනේ ටිකක් මෙල්ට් කරලා. මෙල්ට් කරලා දාලා ආයෙ කලවම් කරලා ආයෙ ෆ්‍රීස් වෙන්න තියන්න. ඒ කියන්නේ ශීතකරණයේ තියන්න. තියලා අර මුලින් පෙන්නුවා වගේ හොඳට තද වෙලා ආවට පස්සේ මෙන්න මේ විදිහට බීටර් එක පාවිච්චි කරලා ඔයගලන්ට පුළුවන් මේ හොඳට බීට් කරගන්න. ඔයගලන්ට තව ඉස්සරහට බලන්න පුළුවන්. මෙතනදී මගේ අර ලෝෂන් ගතිය වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මමත් කරන්නේ ඒ වගේ දෙයක් තමයි. ඉතින් ඔයගලන්ට වරදින්න නැතුව කරගන්න තමයි මම මේ හැමදේම මට වෙච්ච අත්දැකීම් එක්කම ඔයගලන්ට කියන්නේ. මොකද මේ දේවල් හදන්න යද්දී පොඩි වැරදීම් වෙනවා. එතකොට ඒවා හදාගන්න විදිය තමයි මම කියලා දෙන්නේ. හරිද? නැත්තම් අපරාධේ නාස්ති වෙනවනේ හැමදේම. ඉතින් ওই විදියට තමයි හොඳට බීට් කරගන්න ඕනේ. වීඩියෝ එක ප්ලේ වෙන අතරේ මම ඔයගලන්ට දෙයක් කියන්න. මේ දවස්වල මම ඔයගලන්ට ෂෝට්ස් වීඩියෝස් වගේක් දාගෙන යනවා. අනිවාර්යෙන්ම ඒවා බලන්න. මොකද මේ කාලේ බියුටි ඉන්ඩස්ට්‍රි එකේ දැන් අවුරුදු ගානක වෙලා ඉඳන් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ කියන්නේ බියුටි එක වැඩි දියුණු කරන්න ආටිෆිෂල් දේවල්, කෘත්‍රිම විදියට මූණ ලස්සන කරන දේවල්, හැම ලස්සන කරන දේවල්, ඒ හැම දෙයක්ම මෙන්න මේ දේවල් මේ විදියටයි වෙන්නේ කියන එක මම ඔයගොල්ලන්ට වීඩියෝස් වලින් දාලා තිනවා. මොකද ඒ වගේ කරපු ගමන් ලස්සනයි ඇත්ත. නමුත් පස්සට පහු වෙනකොට සෑහෙන්න
භයානක ප්‍රතිඵල තමයි මම ඒව ඇස් දෙකට දැකලා තියෙනවා. ගොඩාක් දකින්නවා දිනපතා දකින්නවා. මම මේ ඉන්න රටෙත් එක්ක මම මේ දේවල් ඇත්තටම දකිනකොට මම කැමති නෑ තව කෙනෙක් ඒකට ඒකේ හොඳ පැත්ත දැකලා ඒවට යොමු වෙලා නිකං නාස්ති වෙනවට. මොකද මම කියන්නේ හැම විදියටම ඔයගොල්ලන්ට ස්වභාවික විදියට ලස්සන වෙන්න කියලා. මම මේ කිසි දෙයක් කළා නෑ. මම හැම දෙයක්ම කරන්නේ ස්වභාවික දේවල්. මම ඇත්තටම මේකප් පාවිච්චි කරන එක ඇත්ත. ඒ මගේ ප්‍රොෆෙෂන් එකත් එක්ක. ඉතින් ඒක නෙමෙයි දැන් ඔය දැක්කනේ ඔයගොල්ලෝ මේ බොඩි බටර් එක මෙන්න මේ විදියට thickness එකට ආවේ. මම අර කලින් කිව්වා වගේ මගේ අර lotion ගතිය නැති කරන්න මම තවත් bee wax ටිකක් එකතු කරලා ආයෙම අර විදියට ෆ්‍රිජ් එකේ තියලා තමයි ගත්තේ. එතකොට මේක මේ විදියට හොඳට බීට් කරාම ලස්සනට ක්‍රීම් එක එනවා. ටිකක් වෙලා ඔයගොල්ලෝ බීට් කරන්න එනවා. පැය භාගයක් එහෙම නැත්නම් විනාඩි 20ක් එක එක්කෙනාගේ ඒ ආපු විදිහට තමයි ඒක කාලය තීරණය වෙන්නේ. ඒක ඔයගොල්ලන්ගේ අතට දැනෙනවා බීට් කරද්දී. ඊට පස්සේ මම තව ටිකක් ග්ලිසරින් ටිකක් එකතු කරගන්නවා. මොකද ඒකෙන් තවත් අර සිනිඳු ගතිය වැඩි වෙනවා. තව ක්‍රීම් එක මෙලෙක් වෙන ගතියක් එනවා. ඒකත් එකතු කළා මම මේක හොඳට නැවත සැරයක් බීට් කරනවා. ඒ වගේම මම තව එකතු කරනවා මෙතනදී ඇලෝවෙරා ජෙල් හැන්දක් හෝ දෙකක්. එක වඩා හොඳයි. තවත් ඒක ඇඟටත් හොඳයි, ක්‍රීම් එකට හොඳයි. ඒ වගේම හැමේ සුවපත් භාවයටත් හොඳයි ඇලෝවෙරා පාවිච්චි කරනවා නම්. හැබැයි මෙතනදී ඇලෝවෙරා පාවිච්චි කරන්න කියලා ජෙල් එක විතරයි පාවිච්චි කරන්න ඕනේ. ස්වභාවික ඇලෝවෙරා අපි පත්‍රයක් අරගෙන පිරිසිදු කරලා එකෙන් ගන්න ජෙල් එක නම් මේකට යොදන්න එපා. එතකොට ක්‍රීම් එක නරක් වෙනවා. ඒ වගේම මම මෙතනදී essential oil එකක් use කරනවා. මොකද මේ ක්‍රීම් එක සුවඳවත් කරන්න ඕන හින්දා මම ගොඩක් ආසයි ජස්මින් ස්මෙල් එකට. ඉතින් fragrance එකට. ඉතින් ඒ හින්දා මම ජස්මින් තමයි මෙතනදී essential oil එක විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් ඒක හරිය සුවඳයි. මේ බොඩි බටර් එක සමන් පිච්ච වල සුවඳක් තමයි තියෙන්නේ. මම හරියම ආසයි මේ බොඩි බටර් එකට. ඉතින් ඔයගොල්ලෝත් හදලා බලන්න කොහොමද එන්නේ කියලා. ඉතින් මම මේ විදිහට හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේ හැමදේම නැචරල් දේවල් තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මේවා කඩින් මිලදී ගන්න ගියා නම් ඔයගොල්ලන්ට ලොකු ගාණක් යනවා. නමුත් මේකට සාමාන්‍ය ගාණක් වැය වෙනවා තමයි. ඒත් ඉතින් අපිනේ හදාගන්නේ. අපිට ෂුවර්නේ අපිට විශ්වාසයිනේ මේ අපි හදාගන්න දේවල්. අනිත් ඒවා මොන වගේ දේවල්ද කියලා කියන්න බෑ. ඒ කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් ඇරෙන්න කඩේ වෙළඳ පොලේ වෙන තියෙන දේවල් ඇත්තටම අපිට විශ්වාස කරන්න බෑ. මේ දේවල් තමන්ම හදාගන්න උත්සාහ කරන්න. ඉතින් මම අර කලින් කිව්වා වගේ ඒ ෂෝට්ස් වීඩියෝස් ටික බලලා ඔයගොල්ලෝ අවබෝධයක් ගන්න. මෙන්න මේ දේවල් තියෙනවා මේ දේවල් කරන්න එපා කියලා තියෙනවා. ගොඩක් ඔය ලිප් පිලර්ස් වගේ දේවල් කරලා විනාශ වෙච්ච අය මං අනන්තවත් දැකලා තියෙනවා මෙහෙ. මට හරි දුකයි අයව දැක්කම. ඒ අතරවාරි මම කියන්න දැක්ක නේද? ඔයගොල්ලන්ට දැන් හොඳ මේක තමයි ස්ට්‍රක්චර් එක. මේ මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ හරියට බොඩි බටර් එක. ඔයගොල්ලන්ට ඒක ගාලා බැලුවම තේරෙයි. මම තව සැරයක් මෙතනදී essential oil එක යොදා ගන්නවා. තව සුවඳ වැඩි වෙන්න. ඒ කියන්නේ තමන් කැමති ප්‍රමාණය තමයි මෙතනදී යොදා ගන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලන්ට සුවඳ වර්ග දෙක තුනක් වුණත් කලවම් කරලා යොදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොඩි බටර් එකට ලැවෙන්ඩර් essential oil එක, එතනින් ගියාම රෝස්, ඒ වගේම එහෙම නැත්තම් ජස්මින් ඔය වගේ සුවඳ වර්ග ගැලපෙනවා. මොකද මුළු ඇඟම සුවඳවත් වෙනවා මේ බොඩි බටර් එකකින්. ඉතින් ඒක ගොඩාක් හොඳයි. ඉතින් මේ විදිහට හදාගන්න. මේ විදිහට දැන් බීට් කරගන්නවා. ඒ අතර වාර මම ආයෙසරයක් කියන්න අර වගේ දේවල් වලට යොමු වෙන්න එපා. මොකද දැන් මම දැකලා තියෙනවා ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන එනවා. මේ ලිප් ඉන්ජෙක්ෂන්ස් කරන්න, ඒ වගේම ලිප් පිලර්ස් කරන්න ලස්සනයි තමයි. මම දන්නේ ඒකේ ලස්සනක් තියනවාද කියලා. සමහරවිට ලස්සන ඇති. ඒ වුණාට කාලයක් යනකොට
ඒක ආපස්සට රිවර්ස් කරන්න බෑ. හරවන්නම බැරි දෙයක්. හරි කැතයි. මම දැකපු අය ඉන්නවා ඕන තරම් ඉන්නවා. ඒගොල්ලන්ට ඒක ආයෙම ඒව හදනව ඇරෙන්න ආයේ නැවත හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉන්න කරුණාකරලා කියන්නේ බොහොම ආදරෙන් මේ කියන්නේ. සුදු වෙන්න යන්නම වුණත් මේ තව වෙන අංග උපාංග ලොකු කරගන්න, පොඩි කරගන්න, හැඩ කරගන්න කියලා કૃතිම දේවල් වලට යොමු වෙන්න එපා. පුළුවන් තරම් ස්වභාවික දේවල් වලට යොමු වෙලා තමන්ගේ බියුටි එක රැකගන්න. නැත්තම් වෙන්නේ නැති අවලස්සනක් කෙන එක ඒවාට. ඊට පස්සේ සමාජයට මුණ දෙන්නත් බෑ. හරි කැත වෙනවා. ඊට පස්සේ ගෙට වෙලාම තමයි වාට ඉන්න වෙන්නේ. මුදලුත් නාස්ති වෙනවා. වගේ ලොකු දේවල් වලට මුණ දෙන්න වෙනවා. හරි ඔන්න දැන් දැක්ක නේද? ලස්සන බොඩි පාට එකක්. මේක හරියට අයිස්ක්‍රීම් එකක් වගේ. මේක හදද්දි මට හරි ආස හිතුණා. ඉතින් මේ විදිහට හදලා දැන් ඕගොල්ලන්ට පුළුවන් දැන් හොඳ ලොකු මම මෙතනදී ග්‍රෑම් 500ක් වගේ දාන්න පුළුවන් ලොකු කන්ටේනර් එකක් තමයි ගත්තේ ජග් එක. ඒකට මම මේ ටික දැන් දාගන්නවා. දැන් මේ බොඩි බටර් එක මම නම් මේ ගොඩක් කල් යනකම් මුකුත් ඒ කියන්නේ එළිය තියාගෙන තමයි පාවිච්චි කරේ. ඒ කියන්නේ සති 3-4ක් වගේ යනකම්. ඊට පස්සේ මම කෝකටත් කියලා මේක ෆ්‍රිජ් එකේ දාලා තමයි පාවිච්චි කරේ. මොකද මම මේකට ප්‍රෙසර්වේටිව්ස් දැම්මේ නැහැ. ප්‍රෙසර්වේටිව්ස් දැම්ම නම් මේක එළිය තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් කල් ඉවර වෙනකම්ම. මොකද මම දන්නවනේ මම මේකට දැම්මේ නැහැ කියලා. අනේ කඩේ ගන්න තියෙන ඕනම බොඩි පාට් එක ඕනම ප්‍රොඩක්ට් එකකට ප්‍රෙසර්වේටිව්ස් දානවා. මොකද මේකේ අර නරක වෙන්න බැක්ටීරියා වර්ධනය වෙන්න හැකියාවක් තියෙනවා. මොකද අපි ඇඟිල්ල පාවිච්චි කරලානේ අපි ක්‍රීම් එක ගන්නෙ. එහෙම නැත් ඒ වගේ වෙලාවලට මේ ක්‍රීම් එකේ පුස් ඇති වෙන්න වගේ අවස්ථාව ගොඩක් වැඩි. ඒ හින්දා මේ ඔයගොල්ලන්ට මං කියෝ වගේ මම කරපු විදිහට ඒ විදිහට කරන්න. ප්‍රෙසර්වේටිව්ස් දැන් අහයි මොන වගේ දේවල්ද දාන්න ඕනේ කියලා ප්‍රෙසර්වේටිව්ස් ගන්න අනේ සමා වෙන්න මම කියන්නේ නැහැ. මේ වගේ වීඩියෝස් වලදී මම ඒවා සඳහන් කරන්නේ නැහැ. මොකද ඒවා හරි භයානකයි. ඒ කියන්නේ හැමෝට මේ සම්බන්ධ නොලෙජ් එකක් නැහැනේ. ඉතින් මම මෙතනදී ප්‍රෙසර්වේටිව් එක ගැන සඳහන් කළා. ඒවා වැඩි වුණොත් ඊට පස්සේ මොනවා හරි හැමට ඩැමේජ් එකක් වුණොත් ඒකේ ෆ්ලේම් එක එන්නේත් මට. ඒ හින්දා ඒ ගැන නම් සඳහන් කිරීමක් මම කරන්නේ නැහැ. Tamanට කැමති එක්කෙනෙක් ඉන්නවා නම් ප්‍රෙසර්වේටිව්ස් මොනවාද කියලා සර්ච් කරලා බලලා අවශ්‍ය නම් යොදා ගන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව එහෙම තමයි ඒක මම නම් කියන දෙයක් නෙමෙයි. මොකද මම ඇත්තටම බයයි එහෙම දේවල් ඔයගොල්ලන්ට කියන්න. මොකද අපි දන්නේ නැහැනේ සමහරුන්ට ආසන්නිකත ඇති වෙන්න පුළුවන්, සමහරුන්ට නැති වෙන්න පුළුවන්. එක පුද්ගලයන්ට වෙනස් වෙනවනේ. ඉතින් මේ විදිහට හොඳට ආයෙසරම හොඳට බීට් කරගත්තා. දැන් ඉතින් තියන්නේ මේක කන්ටේනර් එකකට යොදා ගන්න තමයි. ඒ වගේම දැන් ඔයගොල්ලෝ සමහර අය ඔයාලගෙන් මගෙන් අහන්න පුළුවන් මේක බිස්නස් එකක් වගේ කරනවා නම් කොහොමද අපි කරන්න කියලා. මම කියන්නේ ඔයා තව කාට හරි දෙයක් ඇඟේ ගන්න, මූණේ ගන්න දෙයක් සෙල් කරනවා නම් ඒක හරි නොලෙජ් එකක් ඇතුව ඉගෙනගෙන ඒක එළියට දාන්න වගේ ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න. විශේෂයෙන්ම අද වගේ කාලයක ගොඩක් හොඳ ස්වන් රැකියාවක් විදිහට මේ වගේ දෙයක් කොස්මෙටික් නිෂ්පාදනය වගේ කරනවා නම් ඒවට හරියන කෝස් තියෙනවා. ඒ කියන්නේ පාඨමාලා තියෙනවා ලංකාවේ. ඒ වගේ එකක් හොඳ එකක් බලලා ඔයගොල්ලන්ට ඉගෙනගෙන ඒක සර්ටිෆිකේට් එක අරගෙන ඔයගොල්ලෝ එකකින් ක්වොලිෆයිඩ් වුණාට පස්සේ ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න. නැත්තම් තව කවුරු හරි දෙයක් කරන එකක් බලලා මම මේක කරනවා කියලා එහෙම කරන්න එපා. මොකද තව අපි මේ සෙල්ලම් කරන්නේ තව කෙනෙක්ගේ
බියුටි එකත් එක්ක තව කෙනෙක්ගේ පෞරුෂයත් එක්ක තව කෙනෙක්ගේ ලස්සනත් එක්ක ඒගොල්ලෝ ලස්සන වෙන්න පුළුවන්. මේවා සමහර වෙලාවට වැරදුනාට පස්සේ ඉඳ හරිය පරිස්සමෙන් වැඩ කරන්න මිනිස්සුන්ගේ හැම එක්ක වැඩ කරද්දී සම්බන්ධ දේවල් එක්ක වැඩ කරද්දී අද කාලේ ගොඩක් අය ඒව ගැන හිතන්නේ නැති හින්දා තමයි ඔය ගෙවල් වල හදන ක්‍රීම් වර්ග පාවිච්චි කරලා විශේෂයෙන්ම දවස් මේ මාසෙන් සුදු වෙනවා වයිට්නින් ක්‍රීම් මෙහෙම වෙනවා අරම වෙනවා කියලා ගොඩාක් ප්‍රශ්න තියෙන වෙලා තියෙන දේවල් මට එවලා තියෙනවා. ඉතින් ඒ වෙලා තියෙන්නේ ගොඩක් සමහර ඒවා ගණන් ලොකු ගණන් දීලා අරගෙන ප්‍රතිඵල ඇත්තෙත් නැහැ. උනාට ස්කින් එක ඩැමේජ් වෙලා කළුලා පැහැවිලා විනාශ වෙලා ගිහින් තියෙනවා. ඒ මොනාට මුකුත් නැත්නම් ඒ වගේ දේවල් ගන්න එපා. හරි ප්‍රමිතියක් නැතුව ඇත්තටම ගන්න එපා. ඔයගොල්ලෝ බලන්න ඕනම දෙයක් ගන්නකොට ප්‍රමිති සහතිකයේ තියෙනවද? මොන වගේ කෙනෙක්ද මේක නිෂ්පාදනය කරලා තින්නේ? ආයුර්වේද ක්‍රීම් එකක් නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මේ සහතික කරලා තියෙනවද? ලියාපදිංචි වෙලා තියෙනවද? එයාට මොන වගේ මේ නොලෙජ් එකක්ද තියෙන්නේ? ඒ වගේ දේවල් කල්පනා කරලා බලන්න. සුදු වෙනවා කියන පළියට ඒ වගේම මෙහෙම දේවල් බෙනිෆිට්ස් හම්බෙනවා කියන පළියට ක්‍රීම් වර්ග අරගෙන පාවිච්චි කරන්න එපා. ඒක තමයි මට ඔයගලන්ට කියන්න තියෙන්නේ. මේ වගේ භාජනයකට දාගත්තට පස්සේ හොඳට ටිෂු එකකින් වටේ හොඳට පිහදාන්න. නැත්තම් මේකේ අර පුස් ගතිය වගේ එන්න පුළුවන්. ඔයගොල්ලෝ දැක්ක ඇති නේද? මං හිතන්නේ ටිෂු එකේ අර කහ පාට හොඳට පේන්න තියෙනවා. ඉතින් හරි ලස්සන ස්මූත් ක්‍රීම් එකක්. ඉතින් අර මං කලින් කිව්වා වගේ ඕගොල්ලන්ට මේ ගෙදරදී මෙහෙම ක්‍රීම් එකක් හදාගන්න බැරි නම් අඩුම ගානේ කුමාරිකා ජෙල් ටිකක් හරි ගෙදර හදාගෙන පාවිච්චි කරන්න. ඒක ගොඩාක් හොඳයි වෙන ආටිෆිෂල් දේවල් දන්නේ නැති නමක් ගමක් නැති ක්‍රීම් ගාලා මූණ විනාශ කරගන්නවට වැඩිය. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි බොඩි බටර් එකක් තියෙන්න ඕනේ. මේක හරි ඒ කියන්නේ අර බටර් එකක් තියෙන්නේ. අපි දන්නේ බටර්ස් ගෑවෙන්නේ කොහොමද? අන්න ඒ විදිහට ලස්සනට මේක ගෑවෙනවා. මේ බලන්න මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ. මේක ගානකොට අර අපේ හැමේ තියෙන උෂ්ණත්වයත් එක්ක පොඩ්ඩක් මෙල්ට් වෙන ගතියනවා. එතකොට ස්කින් එකට ඒක හොඳට ඇබ්සෝබ් වෙනවා. මේ විදිහට තමයි ගෑවම ලස්සනට එන්නේ. මේක කාලයක් ගානකොට අපේ හැම ගොඩාක් අර ගෝල්ඩන් කලර් එක වගේ වෙනවා. ඒක මම දන්න හින්දා කියන්නේ. ඉතින් ඕගොල්ලොත් මේක හදලා බලන්න. හැමේ තියෙන රැලි ගතිය නැති වෙනවා. විශේෂයෙන්ම ඕගොල්ලන්ට පේන ඇති මේකේ අර ඔයිලි ගතිය ටිකක් තියෙනවා. නමුත් ඇලෙන්නේ නැහැ. හොඳට අර හැමේ මොයිස්චර් ගතිය පිටට පේන්න තියෙනවා. හොඳ හෙල්දි ස්කින් එකක් කියලා පේන්න තියෙනවා. හැමේ තියෙන රැලි නැති වෙනවා. විශේෂයෙන්ම අපි මුලතැන්ගේ වැඩ කරනකොට ගොඩක් ඔය සබන් වර්ග, ඩිෂ් වොෂ් වර්ග පාවිච්චි කරද්දී ඒවෙන් භාජන හොදද්දී අපි නොදැනුවත්වම අපේ මේ ඇඟිලි කළු වෙනවා. ඇඟිලි පුරුක් කළු වෙනවා. අපේ අල්ල ගොරෝසු වෙනවා. වැඩ කරනකොට අපි නොකර ඉන්න බෑනේ. ඉතින් මේ දේවල් ඔක්කොම නැති වෙලා ආරිනවා. හැමේ තියෙන මාර්ක්ස් අඩු වෙලා යනවා. ස්ට්‍රෙච් මාර්ක් නැති වෙලා යනවා. ඉතින් තව ගොඩාක් මේකේ ප්‍රතිඵල තියෙනවා. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට මම කිසිම රහසක් නැතුව බොඩි බටර් එක හරියට හදාගන්න විදිය කියලා දුන්නා. මං හිතනවා ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති කියලා. ඔයගොල්ලත් ඉතින් මේක හදනවා කියලා මං අනිවාර්යෙන්ම දන්නවා. මොකද මේක හදන්න බලාගෙන ඉන්න කට්ටිය නංගිලා අක්කලා ගොඩාක් ඉන්නවා. ඉතින් මට සතුටුයි ඔයගොල්ලන්ට මේ දෙන්න ලැබීම ගැන. ටිකක් ගොඩක් කල් ගත වුණා. ටිකක් නෙවෙයි ගොඩක් කල් ගත වුණා. ඉතින් ඒ වගේම මේක අපි බාහිරින් ආලේප කරන්න දෙන්නේ. මේක ඔයගොල්ලන්ට වොෂ් එකක් දාලා උරුණාට පස්සේ හොඳට ටවල් ඩ්‍රයි කරලා මුළු ඇඟේම ආලේප කරන්න පුළුවන්. මුණට ඔයාට ඇඟට ආලේප කරන්න කලින් මේක හැදුවට පස්සේ ඉස්සෙල්ලාම කෝකටත් එක් කියලා පැච් ටෙස්ට් එකක් කරලා බලන්න. මම හිතන්නේ ඒක කෝකටත් හොඳයි කියලා. මොකද සමහර අයට අසංනිකතා ඇති වෙන්න පුළුවන් හින්දා. ඉතින් මට මගේ ස්කින් ටෝන් එක ලස්සනට හදාගන්න ඉවහල් වෙච්ච එක දෙයක් තමයි මේ බොඩි බටර් එක.
ඉතින් මම හරිම ආසාවෙන් පාවිච්චි කරා කියලා මම ඕගොල්ලන්ට කිව්වා. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න. ඕගොල්ලන්ටත් හොඳ ප්‍රතිඵල ලබා දෙවි. එහෙනම් ලයික් එකක් දාන්න ආදරෙන් හැමදාම වගේ ඔයගොල්ලෝ මට දානවා වගේ ලස්සන කමෙන්ට් එකක් දාන්න පරිස්සමෙන් ඉන්න ගිහින් යන්න